සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද මම කතා කරන 2026 වර්ෂයේ ඒ ලග්නයට කොහොමද කියලා. මම මුලින්ම කතා කරනවා මේෂ ලග්නය ගැන. මේෂ ලග්නයේ ලග්නාධිපති භාග්‍යස්ථානගතව තමයි 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. මේ නිසා සුබ අසුබ සම ඇති කරන වසරක් වශයෙන් මේෂ ලග්න හිමියන්ට අපිට හඳුන්වන්න පුළුවන්. ලැබීම් අංශය යහපත් බවක් ඇති කරනවා. ඒ වගේම ඉඩමක් අඩමක් මිලදී ගැනීමක් ඒ වගේ දෙයක් කටයුත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කටයුතු සාර්ථක බවක් ඇති කරන විශේෂයෙන් මේෂ ලග්න හිමි ඔබ විදේශගත වීමට ආදී බලාපොරොත්තු වෙන නම් ඒ කටයුතු සාර්ථක වන බවක් පෙන්වුම් කරනවා. 2026 ජූනි මාසයෙන් පසු ඔබගේ මේ වැඩ කටයුතු වල විශේෂ දියුණුවක් ඇති කරන මොකද බ්‍රහස්පති ග්‍රහය කටක රාශිගත වීම නිසා කරගෙන යන අතරමඟ නැවතුණු කටයුතු තව දුරටත් සාර්ථක කරගෙන යාමට එම ග්‍රහ තත්ත්වය බොහෝ විට බලපාන බව පෙන්වුම් කරනවා. ඒ වගේම සෙනසුරු 12 වෙනි ගත කිරීම නිසා ඔබගේ කරගෙන යන කටයුතු වලට බාධා අවිරත ඇති කරන බැවින් ඔබ විශේෂයෙන් විසුන් දෙවියන් උදෙසා බාරහාර වීම බුද්ධ සත්කාර කිරීම ඔබට අපල පීඩා අඩු කරගන්න පුළුවන් බව තමයි මට කියන්න පුළුවන්. ඒ වගේම විදේශින් ලැබීම් ඇති කරනවා 11 වෙනි රාහු ගත කිරීම නිසා රාහු ගහතුමා 11 වෙනිදී පීඩා තිබෙන්නේ. එම නිසා ඔබට විදේශින් ලැබීමක් ඇති කරන බව පෙන්වුම් කරනවා. දරුවන් සම්බන්ධ බැලීමේදී පුත්‍රකාරක ග්‍රහයින් තුන්වැන්නේ ගත කිරීම නිසා දරුවන්ට තරමක් අපල පීඩා ඇති කරන බවක් මට පෙන්වුම් කරනවා. විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ට සමත්යක් වශයෙන් ගත්තාම සුබ අසුබ සම ඇති කරන බව තමයි මේෂ ලග්න හිමියාට අපිට පෙන්වුම් කරන්නේ. අපල පීඩා කරදර වැඩි නම් විශේෂයෙන් විසුන් දෙවියන් උදෙසා බාරහාර පිළිවෙත් කිරීමෙන් අපල සමනය කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මම වෘෂභ ලග්නය ගැන කතා කිරීමේදී වෘෂභ ලග්න හිමියන්ගේ 8 වෙනි ලග්නාධිපති සිටියේදී තමයි 26 වර්ෂ ඔබට උදාවන්නේ. එම නිසා තරමක් කරදර බාධා ඇති කරන බව තමයි වෘෂභ ලග්න හිමියන්ට පෙන්වුම් කරන්නේ. විදේශ රැකියාව සඳහා සුබදායක බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම පියා සිටින අයට පියාට තරමක් අපල පීඩා ඇති කරන බවකුත් පෙන්වුම් කරනවා මේ වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේ ව්‍යාපාරික කටයුත්තක් ආදිය බලාපොරොත්තු වෙනවා නම් ඉටු කර ගන්න ඕනේ කියලා. ඒ කටයුතු සාර්ථක වෙන බවක් තමයි විශේෂයෙන් පෙන්වුම් කරන්නේ වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම අඟහරු ග්‍රහය 8 වෙනියේ තමයි 2026 වර්ෂ ආරම්භයේම සිටින්නේ. එම නිසා වෘෂභ ලග්න හිමියන් විශේෂයෙන් හදිසි අනතුරු ශල්‍ය කර්ම ඒ වගේ දේවයන් පරිස්සම් වෙන්න ඕනේ. කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට දරුවන් දක්වන උනන්දු අඩු බවක් වෘෂභ ලග්න හිමියන්ට අපිට පේනවා. එම නිසා ඒවට සුදුසු සාන්ති කර්ම ඉටු කරගන්න ලෙස මම ඉල්ලා සිටින සියලු දෙනාගෙම ඒ වගේම සුදුසු ශාන්ති කර්ම කිරීමෙන් තම තමන්ගේ ජන්මපත්‍ර වෙනම පරීක්ෂා කරලා ඒවත් සුදුසු ශාන්ති කර්ම කර ගැනීමෙන් අපල පීඩා අපිට අඩු කර ගන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්ගේ. ඒ වගේම අපි මිථුන ලග්නය ගැන බැලීමේදී මිථුන ලග්නයේ බ්‍රහස්පති ලග්නයේ සිටියේ තමයි මෙම 2026 වර්ෂයේ මිථුන ලග්න හිමියන්ට ආරම්භ වෙන්නේ. කෝටියක් දෝෂ භංග වෙන බ්‍රහස්පති ලග්නයේ පිහිටා තිබීම නිසා තරමක් සුබ ඵලදායක වසරක් වශයෙන් මිථුන ලග්න හිමියන්ට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රාහු 9 වෙනියේ ගමන් කිරීම නිසා විදේශ ගමන් අපේක්ෂා කරන අයට සාර්ථක බවක් ඇති කරන මෙම අවුරුද්ද. එසේම සෙනසුරු 10 වෙනියේ ගෝචර වීම නිසා වාහන ආශ්‍රිත රැකියාව කරන අයට බොහෝ ලොකු දියුණුවක් ඇති කරන්න පුළුවන්. පියාට තරමක් අපල බවක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම රැකියාව සම්බන්ධ වෙනස් වීම රැකියාව සම්බන්ධ ගැටලු ප්‍රශ්න විශේෂයෙන් ඇති කරන්න පුළුවන් බවක් තමයි පෙන්වුම් කරන්නේ මිථුන ලග්න හිමියන්ට. ඒ නිසා ආර්ථික අතින් යහපත් වුණත් රැකියාව ගැටලු ප්‍රශ්න ඇති වෙන නිසා ඔබ සුසු සාන්ති කර්ම කරගන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ගෙන් ඔබට එවිට යම්කිසි සහනදායී බවක් ඇති කරයි.